කිරිපොය යනු ඇසළ පොහොයට දකුණු පළාතේ එක්තරා කොටසක් පමණක් විශේෂයෙන් සමරන උත්සවයක්. දකුණු පළාතට පමණක් ආවේනික මේ කිරිපොහොය කියන්නේ මොකක්ද කියලා දැනුවත් වෙන්න අපි යමු වීඩියෝ එකට. ජූලි මාසයේ එනම් ඇසළ මාසෙ තිබෙන ඇසළ පෝය දකුණු පළාතේ අය ශුද්ධ පොහොය හා කිරි පොහොය ලෙසද එසේත් නැත්නම් බලපිටිය පැත්තේ දෙල් පෝය ලෙසද හඳුන්වනවා. මෙම පෝය දෙල් පෝය ලෙස හඳුන්වන්නේ ඇසළ පෝය චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව මස්මාළු ආහාරයට ගැනීම තහංචියක් බැවින් දෙල් හොදි බත් සමග සකස් කරන නිසා යයි පැවසෙනවා. මෙම ආගමික චාරිත්‍රය ඉටු කරන ජනතාව මේ සඳහා පෙරසෝදානම් වන්නේ සතියකට පෙර කතරගම දෙවියන් උදෙසා පඬුරු පූජෝපහාර පවත්වමින්. මේ කාල සීමාව තුලදී ගම්වලට පැමිණෙන කපුවන් විසින් ගම්වාසීන්ගේ පඬුරු බාරගනු ලබනවා. සියලු රෝග නිවාරණය කොට අතුරු ආන්තරාවකින් තොරව ඇසළ පෝය දින සිය නිවසේ පැවැත්වෙන ආගමික චාරිත්‍රය ඉටු කිරීම සඳහා දේවාශිර්වාදය ලබා දෙන ලෙසට අයදිමින් ගම්වාසීන් සිය පඬුරු ලබා දෙනවා. මෙරට මුහුදු තීරයේ බොහෝ ජනතාවගේ නිවෙස්වල ඇසළ පෝය දින පින්කමක් ස්වරූපයෙන් පැවැත්වෙන කිරි ආහාර භෝජනයක් සකස් කෙරෙන අතර එය පවුලේ සියලු දෙනාම එක්ව ආහාරයට ගන්නවා. පරම්පරා ගණනාවක සිට පැවැත්වෙන මෙම ආගමික චාරිත්‍රය ජොරා මරණවා යනුවෙන්ද හඳුන්වනු ලබනවා. පොල් කිරි, හාල් පිටි, සීනි හෝ හකුරු සහ වියලි මිදි, කජු ආදිය යොදා සකස් කරන කිරියා ඉතා ප්‍රණීත ආහාරයක්. එය බොහෝ ප්‍රදේශවල පැවැත්වෙන කිරිදාන සංස්කෘතියේ නොමැකෙන ආහාරයක්. ඉරබැස ගොස් අඳුර පැමිණෙත්ම නිවස තුළ කිරිපෝය චාරිත්‍ර සිදු කරන ගම් වැසියන් හවසට නැවත එකතු වෙන්නේ ගමේ පිහිටි දේවාලයට. කිරිපෝය එසේත් නැත්තම් ඇසළ පොහොය දිනයේ සහ ඊට පසු දින විවිධ චාරිත්‍ර වාරිත්‍ර ඇතුළත් සංස්කෘතිකාංග රැසක් එම දේවාලයේදී සිදු කරනවා. මෙම කිරිපෝය චාරිත්‍රය සිදු කරන්නේ පත්තිනි මෑණියන්ට, කතරගම දෙවියන්ට සහ දෙවොල් යක්ෂයාට බව සඳහන් වෙනවා. කිරිපෝය චාරිත්‍ර සිදු කරලා මිනිස්සු පත්තිනි මෑණියන්ගෙන් ගම ආරක්ෂා කරලා දෙන්න, දරු සම්පත් ලබා දෙන්න වගේම දීවරයෝ දෙවොල් යක්ෂයාට කන්නලව් කරනවා ඔවුන්ව මුහුදේදීත් ආරක්ෂා කර දෙන්න කියලා. කිරිපෝය දිනයේ රාත්‍රිය පුරා දෙවොල් මඩුව, පත්තිනි නර්තනය, ගිනි පෑගීම, ගරා යකා නැටීම, කාවඩි නර්තනය මෙන්ම ජන ක්‍රීඩාවන අංකෙලිය, පොරපොල් ගැසීම වැනි ක්‍රීඩාද සිදු කරනවා. මෙම ශාන්ති කර්මය අතරතුරේදී මධ්‍යම රාත්‍රියේදී කොඩිවැල් එල්ලන ලද පුවක් ගසක් දේවාලයේ මිදුලේ සිටුවනු ලබනවා. එය හඳුන්වන්නේ කාල පන්දම ලෙස. හොඳින් වැඩුණු පුවක් ගසක් කපා එය සුද්ධ කර කාල පන්දම සකස් කිරීම සඳහා යොදා ගන්නවා. එහි සතර දිශාවට කොඩිවැල් 4ක් එල්ලන අතර ගම්වැසියන්ගේ විවිධ බලාපොරොත්තු වෙනුවෙන් පඳුරු ගැට ගැසීම සිදු කරන්නේ එම කාල පන්දමේ. ගින්ගඟත් බෙන්තර ගඟත් අතර මුහුදුබඩ ප්‍රදේශයේ එක් ගම්වල දේවාල මුල් කරගෙන පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍ය පාරම්පරික දැනුම එක්තැන් කරන අවස්ථාවක් ලෙස නම් කරන්න පුළුවන්. එක් ආගමික හා ජන කණ්ඩායම්වලට පමණක් නොව ශ්‍රී ලංකාවේ එක් පළාත්වලටද ආවේනික වන විශේෂ වූ චාරිත්‍ර වාරිත්‍ර ගැන ඔබ දන්න දේවල් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියලා මම ඔයාට යෝජනා කරනවා. ලස්සනට පිළිවෙලට අඳන් ගියාට කට නිසා අපහසුතාවයට පත්වෙනව නම් වැඩක් නැහැ නේද? ලස්සන සිනහවක් එක්ක නැවුම් බවෙන් කතා කරන්න ඔබ කැමතිද? මෙන්න විසඳුම. සීගිරි ස්මයිල්. මූණමල් පොතු, බැබිල, බුලු, නෙල්ලි, කුරුඳු, කරාබු නැටි, යවක්ෂර ලුණු යනාදී තවත් දිව්‍යමය ඖෂධීය ශාකයන් වැඩි ගණනක් පාවිච්චි කර පුරාණ රහස් වට්ටෝරුවකින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් සාදා ඇති මෙය අපගේ මුඛය රෝග රසකට ප්‍රත්‍යක්ෂ ශාකසාර දියරයක් ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
විදුරු මස් වලින් ලේ ගැලීම, දත් කැක්කුම, කටගඳ ගැසීම, උගුරා සාධනය, විදුරු මස් තියවීම, මුඛයේ පිඹිලි, දත් දිරා යාම, දත්වල මැලියම් බැඳීම, දත් කුහර ඇතිවීම, දිවේ මැලියම් ඇතිවීම වැනි මුඛ රෝග රැසක් නිසා අපි ආස කෑමක් කන්න බෑ නේද? තවත් කෙනෙක් ඉස්සරහා නිදහසේ කතා කරන්න බෑ නේද? එහෙනම් අපි ඉක්මනට සීගිරි ස්මයිල් එකක් ඕඩර් කරමු. බෝතලය හොඳින් සොලවා උදේට සහ රැට මුඛය තුල තබාගෙන හොඳට කලවම් කර ගනිමින් විනාඩි 2කින් හොඳට මුඛය සෝදා ඉවත් කරන්න. වෙනස හඳුන ගනිමින් ලස්සන හිනාවකට නැවුම් මුඛයකට හිමිකම් කියන්න. කිසිම වයස් භේදයකින් තොරව ඕනම කෙනෙකුට මේ භාවිතා කරන්න පුළුවන්. අතුරු ආබාධ කිසිවක් නැත. සෞඛ්‍යමත් මුඛයකට හිමිකම් කියන්න ජ්‍යෙෂ්ඨ ආයුර්වේද වෛද්‍ය අනුර විජේසේකරයන්ගේ තවත් එක් ඖෂධීය නිපැයුමක් වන සීගිරි ස්මයිල් නිවසටම ගෙන්වා ගැනීමට අමතන්න.